සුවදසක් ඒවා ඔබ සියලු දෙනාට. අද මේ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්නේ මේ කවුරුත් අහන කවුරුත් හොයන 2x4 ටයිල් එක කියන්නේ මොකද්ද කියලා තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ලංකාවේ තියෙන 2x4 වර්ග මොනවද? ඒ වගේම තමයි ලංකාවේ මිලදී ගන්න පුළුවන් ඩිසයින්ස් මොනවද කියන එක අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් 2x4 කියලා කියන්නේ මේක දිග පළල තමයි මේ 2x4 කියලා කියන්නේ. අඩි 2ක් මේක පළලයි. අඩි 4ක් මේක දිගයි. අපි සෙන්ටිමීටර විදිහට ගත්තොත් එහෙම පළල සෙන්ටිමීටර 600යි. දිග සෙන්ටිමීටර 1200යි. අඟල් වලින් ගත්තොත් එහෙම අඟල් 48ක් දිගයි 24ක් පළලයි. ඕක තමයි මේකේ ඩයිමෙන්ෂන්. එතකොට මේකේ thickness එක මිලිමීටර් 8.5 ඉඳලා මිලිමීටර් 12 දක්වා කාල සීමාවක සහ පරසරයක මේක යනවා තියෙන ටයිල් එකේ සර්ෆේස් එකත් එක්ක. එතකොට මේ ටයිල් එක විශේෂයෙන්ම ග්ලොස් මැට් කියලා දෙකකට බෙදෙනවා. ඒ ග්ලොස් මැට් දෙකේ විවිධ ප්‍රභේද තියෙනවා. අපි ඉදිරියේදී ගැන කතා කරනවා. ඉතින් මේ 2x4 කියන ටයිල් එක විශේෂයෙන්ම අපි යොදාගන්නේ මේ අඩු ඉඩක් තියෙන ප්‍රදේශයක් වැඩි කරලා පෙන්වන්නේ. ඒ වගේම අඩු ජොයින්ට් ප්‍රමාණයක් තියන්න සහ අඩු මුදලකින් වැඩි නිමාවක් බලාපොරොත්තු වෙන පුළුවන් ලක්ෂරි ලුක් එකක් ගන්න පුළුවන් ටයිල් එකක් තමයි මේ 2x4 කියලා කියන්නේ. ඉතින් 2x4 වල අපි බලමු කතා කරමු මොනවද තියෙන ප්‍රභේද කියලා. හරි. දැන් මේ වල දකින්න ටයිල් වර්ගය තමයි light colors 2x4 high gloss කියලා කියන්නේ. ඉතින් බහුතරයක් මේ ටයිල් එක සාමාන්‍ය ලංකාවේ 70ක් විතරම යොදාගන්නේ ලිවිං ඒරියා වලට. ඊට අමතරව rooms, bathroom walls සහ pantry වලට මේක යූස් කරනවා. ඉතින් මේකට මේ ටයිල් එක යොදාගත්තම අතරම කාම් ඒ වගේම සරල නිමාවක් ගන්න පුළුවන් මේ කලර් එකත් එක්ක. ඊට පස්සේ ඒකත් එක්ක black skirting එක එකතු වුණාට පස්සේ හොඳ නිමාවක් මේක ගන්න පුළුවන්. ඒ වගේම තමයි interior design වලදී මේ කලර්ස් එක යූස් කරද්දී අපිට ඕනම විදියකට අවශ්‍ය ආකාරයෙන් ඉන්ටීරියර් ඩිසයින් එක කරගන්න පුළුවන් මේ වගේ ලයිට් කලර්ස් පාවිච්චි කිරීම මගින්. ඒ වගේ තමයි මිල ගත්තොත් එහෙම සාපේක්ෂව ඩාර්ක් කලර්ස් වලට මිල අඩුවෙන් මේ ටයිල් එක ගන්න පුළුවන්. ඉතින් මේ දැන් ඔයාලා දකින්නේ හයි ග්ලොස් එකේම ගෝල්ඩන් කියන සීරීස් එක. ගෝල්ඩන් හයි ග්ලොස් කියලා කියන්නේ. ඉතින් මේ ටයිල් විශේෂයෙන්ම භාවිතා කරන්නේ බාත්රූම් වෝල්ස් වලට තමයි ගොඩක් මේක යොදාගන්නේ. සාමාන්‍ය 60ක් 70ක් විතරම. ඒ වගේ මේක ලිවිං ඒරියා වලටත් මේක යූස් කරන්න පුළුවන් මේ ටයිල් එක. මේ ටයිල් එක ගැනදී අපි පොඩ්ඩක් විශේෂයෙන් සලකන්න ඕන. මේක මේ ටයිල් එකේ print එකක් තමයි එන්නේ. ඒකේ වර්ග දෙකකින් එන එකක් තමයි ඇතුළ කාවද්දනවා. ඒ ඇතුළ කාවද්දන ටයිල් එක ගොඩක් හොඳයි. ඊට පස්සේ උඩ මතු පිට පමණක් ඒ ආලේපය ඒ දිනොත් ඒක අපි තෝරගන්නකොට grade A කියන concept එකේම ගන්න ඕන. grade A කියලා ගද්දි company එක තමයි grade A කියලා categorize වෙන්න ඕන. તો තමයි අපිට හොඳ ටයිල් එකක් ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ වල දකින්නේ මේ අපි 2x4 matte කියන concept එක. ඉතින් මේ 2x4 matte කියන concept එකත් වර්ග තුනකට mainly අපිට බෙදන්න පුළුවන්. sugar finish, matte, rough. ඊට අමතරව full body කියන concept එකත් අපේ අවශ්‍යතාවය අනුව අපිට බෙදා ගන්න පුළුවන්. ඉතින් මේ matte tile එක gloss tile එකක් භාවිතා කරන ඕනම තැනකට භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව නාන කාමර පොළව වැරන්දා සහ ජලය ගැවසෙන ඕනම ස්ථානයක් සඳහා මේ මැට් කියන concept එක භාවිතා කරන්න පුළුවන්. මේක විශේෂයෙන්ම ලෙස්සන සුළු ගතිය අඩු කරගන්න තමයි මේ tiles භාවිතා කරන්න අපි. ඒ වගේම තමයි මේ concept එකේ tile වල කවුරුත් ගොඩක් දන්නේ දෙයක් තමයි සමහර tile තියෙනවා. ඔය විශේෂයෙන්ම ඔළුව මහන්සිලා වැඩ කරන වෘත්තීන් වල ඉන්න කට්ටිය, මානසික ආතතිය තියෙන කට්ටිය, මානසික නිදහස අවශ්‍ය කට්ටිය. මෙන්න මේ tiles යොදා ගත්තට පස්සේ ඒ surface එක එයාලගේ කකුලෙන් ස්පර්ශ කරාට පස්සේ ඒ තියෙන සර්ෆේස් එකත් එක්ක ස්නායු උද්දීපනයලා මනස නිරවුල් කරගන්න පුළුවන් හැකි ආකාරයේ ටයිල්ස් උත් මේ concept එක ඇතුලේ ටයිල්ස් වල තියෙන විශේෂම sugar finish කියන වගේ ටයිල් එක අපිට එහෙම ගන්න පුළුවන්. මේ දැන් ඔයාලා දකින්න ටයිල් එකේ වර්ගය තමයි 2x4 high gloss dark color කියන ටයිල් එක. මේක light colors වලට dark වෙනවා. යොදා ගන්න අමුද්‍රව්‍ය සහ යොදා ගන්න chemical වර්ගය අනුව. ඉතින් මේකේ විශේෂත්වය වන්නේ ග්‍රැනයිට් එකක් යූස් කරන ඕනම තැනකට මේ ටයිල් එක පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම ෆැන්ට්‍රි ටොප්, ඒ වගේ තමයි බා කවුන්ටර්, ඒ වගේ තමයි බාත්රූම් වල වැනිටි ටොප් වලට සහ රුචිකත්වයත් එක්ක මේක ලිවිං ඒරියා සහ රූම්ස් වල දාගන්නත් පුළුවන්. ඒ විශේෂත්වය වන්නේ මේකේ ග්‍රැනයිට් එකට සාපේක්ෂව මේකේ මිල 150ක 60ක ප්‍රමාණයකින් අපිට අඩු කරගන්න පුළුවන්. සහ අඩු මුදලකින් අපිට වැඩි පෙනුමක්, ලක්ෂරි පෙනුමක් මේ ටයිල් එකෙන් ගන්න පුළුවන් මේ dark colors high gloss කියන concept එකකින්. මේ දැන් ඔයාලා දකින ටයිල් එක තමයි high gloss golden carving කියන concept එකේ තියෙන ටයිල් වර්ගය. මේක අලුතෙන්ම හඳුන්වා දීපු ටයිල් එකක්. ඉතින් මේකේ වෙන්නේ මේ ඔයාලා දකින්න ඇති මේ රම් පැහැ නැත්නම් golden මේ ගතිය මේ ටයිල් එකට කාවද්දලා තියෙන. මේක සාමාන්‍ය ලයිට් එළියට ඒ වගේම තමයි හිරු එළිය සහ සඳ එළියට පවා මේක මේ ටයිල් එකත් එක්ක මේ දිස්ත්‍රය
එලියට එමිට නැත්තම් එක විහිදෙනවා. ඉතින් මේ ටයිල් විශේෂයෙන්ම බෙදාගෙන ලිවිං ඒරියා වලට, බාත්රූම් වෝල්ස් වලට, රූම්ස් වලට වගේම තමයි වෝල් ඩෙකරේෂන් වලටත් මේ ටයිල් එක තාම සුදුසුයි. දැන් මේ වල දකින්න 2x4 full body matte කියන ටයිල් එක. ඉතින් 2x4 ටයිල් වලින් ගත්තම වැඩිම හයියම ටයිල් තමයි මේක. ඉතින් අපි වැඩි වශයෙන් මේක භාවිත කරන්නේ කමර්ෂියල් පර්පස් නැත්නම් වාණිජ වශයෙන් භාවිත කරන තැන් වලට සහ වැඩි වශයෙන් පාවිච්චි කරන තැන් වලට තමයි මේක යොදාගන්නේ. ඉතින් ඒ වගේම thickness එක මේකේ මිලිමීටර් 8.5 ඉඳලා මිලිමීටර් 12 දක්වා ප්‍රමාණයක මේක යනවා. ඉතින් ඒ වගේම තමයි මේක ස්ටෙයාර් කේස් වලටත් යූස් කරන්න පුළුවන් හොඳ ටයිල් එකක්. සහ සවි ශක්තිය අතින් ගත්තොත් එහෙම 2x4 වලින් හොඳම ටයිල් එක තමයි full body 2x4 matte ටයිල් එක. මේ දැන් ඔයාලා මේ දකින්නේ 2x4 wood matte ටයිල් එක. ඉතින් කවුරු හරි කෙනෙක් අපේක්ෂාවෙන් ඉන්නවා නම් natural look එකක් නැත්තම් ලී පෙනුමක් ගන්න මේක තමයි හොඳම ටයිල් එක. ඉතින් මේකේ කලර් එක natural look එක ඒ විදිහටම ගන්න පුළුවන්. ඉතින් මේක විශේෂයෙන්ම මේන්ටේනන්ස් ලේසි ලී හක්කා සසතද්දි මේකේ මේන්ටේනන්ස් ලේසි ඒ වගේම තමයි මිල මේකේ අඩුයි. ඉතින් මේක විශේෂයෙන්ම අපිට දා ගන්න පුළුවන් ස්ටෙයාර් කේස් වලට, ලිවිං ඒරියා, බෙඩ්රූම්ස්, අවුට්ඩෝර් සහ ග්ලොස් ටයිල් එක පාවිච්චි කරන ඕනම තැනකට මේ ටයිල් එක පාවිච්චි කරන්න පුළුවන්. මේකේ රියල් ලුක් එකක් නැත්නම් රියල් නැචරල් ලුක් එකක් මේ ටයිල් එකෙන් ගන්න පුළුවන්. ඉතින් මේ සීරීස් එකේදී ඔයාලා දැකපු හැම ටයිල් එකක්ම දැන් ලංකාවේ තියෙන ලංකාවේ මිලදී ගන්න පුළුවන් ටයිල්ස්. ඉතින් ඒ වගේම තමයි අපි දැකපු කරුණු වලට අමතරව තව මොන හරි දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් කමෙන්ට්ස් එකක් දාන්න. එහෙම නැත්නම් අපි ඩිරෙක්ට් සම්බන්ධ කරගෙන රිජියු සම්බන්ධ කරගන්න හැකියාවක් තියෙනවා. ඒ ඕන දෙයකට අපි අපේ දැනුම හැටියට අපි උත්තර සහ පිළිතුරු ලබා දීම සඳහා බැඳී සිටිනවා. ඉතින් ඔබ සමට බොහොම ස්තුතියි. මම ෂාන් ටයිල් ගෙදරින්.